වෙනද වගේම පුතේ අද පහසුවෙන් චක්‍රය ගන්න විදිය ගැන කතා කරන්න යන්නේ. අද දවසේ පුතේ අටවරක් චක්‍රයේ පහසුවෙන් ගන්න විදිය සාකච්ඡා කරන්න යන්නේ. ඉතාමත් පහසුවෙන් තත්ත්ව පහක් තුල ඔයාලා කටපාඩම් කරන්නේ නැතුව චක්‍රය ගන්න විදිය කියලා දෙන්න හදන්නේ. එහෙනම් පුතේ අපි වීඩියෝ එකට යමු. මුලින්ම පුතේ අපි 8 6 4 2 බිංදුව බිංදුවට යන්නේ පුතේ ගන්න ගන්න. ආයිමත් 8 6 4 2 බිංදුව. බිංදුවට යන්නේ ගන්න. මෙන්න පුතේ මුලින්ම අපිට අටවරක් චක්‍රය ගන්න ඕන වෙන්නේ 8 6 4 2 බිංදුව. බිංදුවට යන්නේ ගන්න. 8 6 4 2 බිංදුව. බිංදුවට යන්නේ ගන්න. ඊළඟට පුතේ කරන්නේ අපි ඊළඟට මෙන්න මේ 8 ගාව ඉඳලා බිංදුව 1 2 3 4 ඔන්න වැදගත් තැන පුතේ මම බිංදුවට යටින් ඉරක් ගහලා දිනවා අන්න ඉරට යටින් එන එක මෙන්න මේ බිංදුව ගාව ඉස්සරහා ආපු ඉලක්කමමයි එන්නේ බිංදුව ගාවට ඉස්සරහා තිබිච්ච එකමයි බිංදුවට යටින් එන්නේ එහෙනම් මෙතන 4 නැවත 4න් පස්සේ 5 6 7 8 තව යට තිබ්බනම් මෙතන බිංදුවට ඉස්සරහින් තියෙන 8 නිසා ඊළඟ එකෙදිත් ඉන්නේ 8. මම පුතේ නැවත කියලා දෙන හොඳට අහගන්න. 8 6 4 2 බිංදුව. බිංදුවට ඇරින් ගන්න. 8 6 4 2 බිංදුව. ඉරක් ගන්න බිංදුවට යන්නේ. ඊට පස්සේ බිංදුව 1 2 3 4. බිංදුවට ඉස්සරහින් තියෙන 4 නිසා බිංදුවට යටින් එන්නේ එක එන්නේ 4. 4 5 6 7 8. 8 වරක් 1 8යි. 8 වරක් 2 16යි. 8 වරක් 3 24යි. 8 වරක් 4 32යි. 8 වරක් 5 40යි. 8 වරක් 6 48යි. 8 වරක් 7 56යි. 8 වරක් 8 64යි. 8 වරක් 9 72යි. 8 වරක් 10 80යි. ඔන්න පුතේ පහසුවෙන් 8 වරක් චක්‍රය. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.